ආයුබෝවන් ජාතික මාධ්‍ය කලාවේ තිඹිරගිය වූ පාසල් මාධ්‍ය කලාවට ලංකාවේ පළමු වරට නැවුම් මාරක් හඳුන්වා දුන් මෙරට ප්‍රමුඛතම පාසල් YouTube ප්‍රවෘත්ති විකාශය ජෝනියස් නිවුස් සමගින් සුපුරුදු ලෙස මම අසේල ජයකොඩි මුලින්ම අපගේ විමසා බැලීම ප්‍රවෘත්ති සිරස්තල වෙත 77 වන නිදහස් සැමරුම සන්ත ජෝන් විදුහලේ අභිමානයෙන් සැමරේ. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමේ නව සභාපති ධුරයට සන්ත ජෝන් විදුහලේ විදුහල්පතිතුමා පත්වේ. 94 වර්ෂ කණ්ඩායමෙන් සන්ත ජෝන් පුතුන්ට නව පානීය ජල ව්‍යාපෘතියක්. නුගේගොඩ සන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ නාද අභිමාන් අනුශුරතාව සන්ත ජෝන් විදුහලට. හොඳම සැරයනුත් සන්ත ජෝන් විදුහලේ. 25 වෙනි ශ්‍රී ජාතනපුර හටනේ පළමු ඉනිමේ ජය සන්ත ජෝන් විදුහලට. අනුසර ප්‍රනාන්දුගෙන් ශතකයක්. 77 වන නිදහස් සැමරුමට සමගාමීව නුගේගොඩ සන්ත ජෝන් විදුහලේ නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්වුණා. ඒ පසුගිය පෙබරවාරි 3 වෙනිදායි. 1948 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස හිමි වුණා. ඒ ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් නිදහස් වූ නිවහල් ජාතියක් ලෙසයි. එලෙස නිදහස හිමි වී වසර 77ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රටපුරා සංවිධානය කෙරුණු නිදහස් සමරු උත්සවවලට සමගාමීව නුගේගොඩ සන්ත ජෝන් විදුහලේ මෙම නිදහස් සමරු උත්සවය සංවිධානය කෙරුණා. ඒ නුගේගොඩ සන්ත ජෝන් විදුහලේ ආදිශිෂ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික දජය ඇතුළු දජ එසවීමෙන් පසු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාරද දැක්වූ අතර ඉන් අනතුරුවයි නිදහස් සමරු උත්සවය නිල වශයෙන් ආරම්භ කෙරුණේ. මෙම අවස්ථාවට සන්ත ජෝන් විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා ආදිශීෂ සංගමේ සභාපති දේවක පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අභිමානී නිදහස මුලගන්නට ඉඩ ලැබීම එම රට විසින් මහා ඊනින් සමරන්නට යෙදෙන 1948 වර්ෂයේ පෙබරවාරි 4 වන දින අප විධාන පාලේ නිදහස් වන්නේ බොහෝ සරණකාමී විදුහල් පූජා කළ ජීවිත මදින් 2025 පෙබරවාරි 4 වන දින අපේ අභිමානයට පාත්‍ර වන්නේ 77 වන ජාතික නිදහස් දිනයයි. එංගලන්තයේ මහරජුගේ ආණ්ඩුවේ නිර්වපසින අධිරාජ්‍ය ආයවැය පරතරේ හිඟලේ පියවන්න මුදල් ගෙනිලා තියෙන 1950 ගණන් වල ලංකාවේ අපිට කලින් ජපානය විතරයි ආසියාව එකට ඉන්නේ. අපි දෙක අපේ රටේ එහෙම ජාතියක්. මතක තියාගන්න මේ රටේ තරම් සම්පත් තිබිච්ච රටක් ආසියාවේ තිබුණේ නැහැ. දකුණු ආසියාවේ විශාලම සහල් ගබඩාව තිබුණේ අපිට. අද අපිට ඒක නැති වෙලා. ඌගොඩ තිබුණා කූටේ. ඔරුගොඩ තිබුණා දකුණු ආසියාවේ විශාලම වාණි නිෂ්පාදනාගාරය. වාලච්චාවේ තිබුණා කඩදාසි කර්මාන්ත ශාලාව. පුත්තලම කංකසන්තුරේ තිබුණා සිමෙන්ති කර්මාන්ත ශාලාව. ඒවා අපිට නැති වුණා. ඒකට හේතුව තමයි අපේ රටේ වීරයෝ මෑත කාලයේදී නොවී නිදහස් සටන පිළිබඳව නාට්‍යයක්ද පාසල් නාට්‍යාංශයෙන් නිෂ්පාදනය කර තිබුණේ මෙලෙසින්. ඒ කැරල්ලක් නෙමෙයි බා. ඒක නිදහස් සටනක්. ඒකෙන් නිදහස ඉල්ලුවේ. මිනිස්සුන්ගේ නිදහස. උතුම් දලදා හිමිරකින්නට උනුත් කැප වෙන බව කියා. අපේ රටට නිදහස ලබා ගන්න අතීත ඒ රණවිරුවන් ಜಾති ભેදයකින් තොරව කරපු මෙහෙය අපි දැකලා නැහැ. නමුත් අපි පතපතින් ඉගෙනගෙන තියෙනවා. අපි අහලා තියෙනවා. ඒ කතන්දර හරිම සුන්දරයි. කතන්දරයක් විදියට අහනකොට සුන්දර වුණාට ඒ කටුක අධ්‍යක්ෂින් තුලින් තමයි මේ නිදහස අත්පත් කරගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් මේ ලබාගත් නිදහස අපි තවදුරටත් අනාගත කාලයකට ආරක්ෂා කරගෙන යන එක අපේ වගකීමක්. ඕගොල්ලෝ මේ පාසල තුල ඉන්න තාම ශිෂ්‍යයෝ. පිට මේ රටේ අභියෝගේ බාර ගන්න ඉන්නේ ඕගොල්ලෝ. ඔයාලට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. එක එක්කෙනාගේ බස් වාහනක රැවටිලා ඔබ ඔබේ පාසල විනාශ කරන්න, ඔබ ඔබේ රට විනාශ කරන්න උත්සාහ කරන්න එපා. වසර 77ක් නිදහස ලැබුණු අපි ඇත්තටම අද අපිට නිදහස තියෙනවද කියන එක නුගන්න. එදා මේ මුතු මිත්තු ජීවිත පරදුවට තබලා මේ රටේ නිදහස අපිට ලබා දුන්නා ඒ අධිරාජ්‍යවාදීන්. නමුත් ඒ නිදහස අද අපිට භුක්ති විඳින්න තියෙනවා. ඊට පස්සේ සිවිල් යුද්ධ තුනක් මේ රටේ ඇති වුණා. මේ රට විනාශයට
මට මතකයි 30 අවුරුදු යුද්ධයේ මේ විද්‍යාලයේ ආදීශයේ වෙන මගේ නන්දගේ පුතා WC මොදේවි තෝරන දැක්කම නිදහස්ගේ සමරුපාරක යහා කියනවා. මට මතකයි 1997 ජනවාරි මාසේ තමයි එයා තමයි පරම්පර ඇටැක් එකකින් දෙවියන් කියලා තිබුණේ. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ නව සභාපතිවරයා ලෙස සාන්ත ජෝන් විදුහලේ විදුහල්පතිතුමා තේරීපත් වුණා. ඒ පසුගිය පෙබරවාරි 19 වෙනිදායි. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ මහසභා රැස්වීම පසුගිය පෙබරවාරි 19 වෙනිදා පැවැත්වුණේ කොළඹ රාජ්‍යීය විද්‍යාලීය බොක්සිං ක්‍රීඩාගාරයේදී. මෙම අවස්ථාවට බොක්සිං ක්‍රීඩා කරන පාසල් රැසක විදුහල්පතිවරුන් ඇතුළු බොක්සිං සංගමේ සමාජිකයන් රැසක් එක්ව සිටියා. එහිදී මෙම වර්ෂය සඳහා නව සභාපතිවරයා ලෙස තේරීපත් වුණේ සාන්ත ජෝන් විදුහලේ වත්මන් විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතායි. සාන්ත ජෝන් විදුහලට මෙම තනතුර හිමි වූයේ වසර 38කට පසුවීම විශේෂත්වයක්. ඒ 1987 වසරේ එවක සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති LAJ ජයසුන්දර මහතා ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමේ සභාපති ධූරිය දැරීමෙන් පසුවයි. පාසල් 130ක් පමණ ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමේ සමාජිකත්වයේ දරන අතර එම සියලු පාසල්වල බොක්සිං ක්‍රීඩකයන්ගේ මෙන්ම බොක්සිං ක්‍රීඩාවේද උන්නතිය වෙනුවෙන් කටයුතු කරන නව සභාපති සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතාට ජෝනියන්ස් channel YouTube නාලිකාවේ සුබ පැතුම්. සාන්ත ජෝන් විදුහලේ ඉදිකෙරුණු නව පානීය ජල ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි 17 වෙනිදා සිසු අයිතියට පත් කෙරුණා. මෙම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකලේ ආදිශිෂ්‍ය සංගමයේ 94 වර්ෂ කණ්ඩායමයි. ආදිශිෂ්‍ය සංගමේ 94 වර්ෂ කණ්ඩායම මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී. ඉහළ ගුණාත්මක භාවයක් සහිත උපාංග යොදා ගනිමින් මෙම නව පානීය ජල ව්‍යාපෘතිය නිර්මාණය කරනු අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 5ක්. මෙම පානීය ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ව්‍යාපෘති සභාපති ටී චමින්ද සම්පත් මහතා ජාතික ශිෂ්‍යපට බලකායේ 26 වන බලඇණියේ අභිනව අනදෙන් නිලධාරී ලොතිනන් නිශාන්ත ගුණසේකර මහතා විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා 94 වර්ෂ කණ්ඩායමේ සභාපති දිමුත් ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මහා සංඝරත්නයේ සිත් පිරිත් සජ්ජායනා මැද්දේ මෙම සමරු පළකය විවෘත කළේ මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂ අනුග්‍රහකත්වයක් දැක් වූ ව්‍යාපෘති සභාපති ටී චමින්ද සම්පත් මහතායි. අනතුරුව ආරාධිත අමුත්තන් විසින් මුල් ජල කලය බැගින් ලබා ගැනීම සිදු කෙරුණා. ඒ අඩුපාඩුව දැකලා තිබුණා මම හිතන්නේ මම පාසල් දෙන්නත් පෙර මේ අනුවන කණ්ඩායම එම අපේ අධිශිෂ්‍ය දරුවෝ ටික එකතු වෙලා මේ ව්‍යාපෘතිය ජල ව්‍යාපෘතිය පණ ගන්නන්න එහෙත් මහසි ශ්‍රී ලංකාවේ එකතු කරලා ජලය දරුවෝ මේකෙන් මොන වාරයක් පාසාම ඔබට කුසල් ලැබෙනවා ඒක තරම් ඉලක්ක. නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය සංවිධානය කළ තූර්යවාදන කණ්ඩායම් තරඟාවලියේ අනුශූරතාවය ලබා ගැනීමට නුගේගොඩ සාන්ත ජෝන් විදුහල සමත් වුණා. එහි හොඳම සැරයෙන් ලෙස සම්මාන හිමි කරගත්තේද සාන්ත ජෝන් තූර්යවාදන කණ්ඩායම් සැරයෙන් වීමද විශේෂත්වයක්. නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන නාදාභිමන් අන්තර්පාසල් තූර්යවාදන සංදර්ශන තරඟාවලිය මෙවර පැවැත්වුණේ දෙවැනි වරටයි. ඒ පසුගිය පෙබරවාරි 8 වෙනිදා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, චාන්ස් ස්පෝර්ට්ස් නිර්මාතෘ ලසන්ත අමරසිංහ මහතා, නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලීය විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා,
නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ විදුහල්පති රූපා රෝහිණී සිල්වා මහත්මිය, සාන්ත ජෝන් ආදිශ සංගමේ සභාපති දේවක පෙරේරා මහතා, සාන්ත ජෝන් ආදිශ සංගමේ උපසභාපති රවි වික්‍රමසිංහ මහතා, නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලීය ආදිශ සංගමේ උපසභාපති ට්‍රිලින් ෆොක්ස් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම තූර්යවාදන සංදර්ශන තරඟාවලිය සඳහා බාලක පාසල් 5ක් සහ බාලිකා පාසල් 4ක් එක්ව සිටියා. එහි දක්නට ලැබුණේ ඉහළ තරඟකාරීත්වයක්. මෙහිදී නුගේගොඩ සාන්ත ජෝන් ශිෂ්‍ය බඩ තූර්යවාදන කණ්ඩායමද ඉහළ දක්ෂතාවයක් පෙන්වමින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළේ මෙලෙසින්. ජනාධිපති විද්‍යාලය, කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ගොඩගම සුභාරති මධ්‍ය මහා විද්‍යාලය බාලිකා කණ්ඩායම, නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලීය බාලිකා කණ්ඩායම සහ නුගේගොඩ මහා මායා බාලිකා විද්‍යාලය කරන් කර තරගයක් ඉදිරිපත් කරා. මෙහිදී බාලිකා පාසල් හොඳම පෙරදිග තූර්යවාදන කණ්ඩායම ලෙස ශූරතාවය දිනාගත්තේ මහරගම ජනාධිපති විද්‍යාලයයි. නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය මෙහිදී බාලිකා පාසල් හොඳම ශිෂ්‍ය බඩ තූර්යවාදන කණ්ඩායම ලෙස සම්මාන හිමි කරගත්තා. සමස්ත තරඟාවලියේ ශිෂ්‍ය බඩ තූර්යවාදන කණ්ඩේ හොඳම සැරයන්වරයා ලෙස සම්මාන හිමි කරගත්තේ සාන්ත ජෝන් විදුහලේ සැරයන්වරයායි. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයයි. මගේ මතකය නිවැරදි නම් නාද අභිමාන 2003 වර්ෂයේදී හොඳම මේ සැරයන්ට හිමි සම්මානය ලබා ගත්තේ නුගේගොඩ සාන්ත ජෝන් බාලික විද්‍යාලයයි. බාලක පාසල් හොඳම ශිෂ්‍ය බඩ තූර්යවාදන කණ්ඩායම ලෙස සම්මානය හිමි කරගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයි. මෙහිදී බාලක පාසල් හොඳම ශිෂ්‍ය බඩ තූර්යවාදන කණ්ඩායමේ අනුශූරතාවය නුගේගොඩ සාන්ත ජෝන් විදුහල හිමි කරගත්තා. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයයි. සාන්ත ජෝන් නවක ශිෂ්‍ය නායකයන් පුහුණු කිරීමේ දෙදින කඳවුරක් ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වීමෙන් පසුගියදා පැවැත්වුණා. ඒ කළුතර පොලිස් පුහුණු පාසලේදී සාන්ත ජෝන් විදුහලේ නවක ශිෂ්‍ය නායක දරුවන් වෙනුවෙන් මෙම නායකත්ව පුහුණු වැඩමුළුව පැවැත්වුණේ පසුගිය පෙබරවාරි 18 සහ 19 වෙනිදායි. කළුතර කටුකුරුන්ද පොලිස් පුහුණු මධ්‍යස්ථානයේදී මෙම පුහුණු වැඩමුළුව පැවැත්වූ අතර ඒ සමාප්ත උත්සවය පසුගිය 19 වෙනිදා පැවැත්වුණා. ඒ පොලිස් ශිෂ්‍ය බඩ කොට්ටාශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්ත ගුණරත්න මහතා, ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.පී.පී. පෙරේරා මහතා, සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, සහකාර විදුහල්පති මෙත් දුෂ්මන්ත ප්‍රේමරත්න මහතා, ආජිස් සංගම සභාපති දේවක පෙරේරා මහතා තුරු පිරිසගේ ප්‍රධානත්වයෙන් දින දෙකක් පුරාවට නායකත්ව පුහුණු වැඩමුළුවක්
වතාවක් ශිෂ්‍ය නායක කඳුරා මෙම පොලිස් කඳවුරේ දවස් දෙකක් ගත කරලා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ලොකු අත්දැකීමක් අමතක නොවන දවස් දෙකක්. ගොඩක් කණ්ඩායම් හැඟීම තිබ්බ දවස් දෙකක්. ඉතින් මට වගේම මාගේ සහෝදරයන්ටත් මෙම දවස් දෙක මෙම අවස්ථාව අමතක නොවන අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. අපේ පරිපාලන කටයුතු වලට දායකත්වය ලබා දෙන්නේ මේ ශිෂ්‍ය නායක මණ්ඩලය. එහෙනම් මේ ශිෂ්‍ය නායක මණ්ඩලය අපි බලවත්කරණය කරන්න ඕන, මේගොල්ලන්ගේ දායකතාව සංවර්ධනය කරන්න ඕන. අපිට හොඳම අවස්ථාව ලැබුණේ සම්බන්ධව ලොකු සතුටක් මාර්ග තුල තියෙනවා. දරුවෝ විදියට පාසලෙන් ලබා ගන්න දේවල් ගොඩායි. ඊට අමතරව දරුවෙක් විදියට පාසලට යමක් ඉතුරු කරලා යන්න පුළුවන් නම් ඒ ඔබට ලැබෙන නායකත්වය. එහෙනම් පුතේ මේ නායකත්වය අද ඔබේ තවදුරටත් තීව්‍ර වෙන්නේ නැති, වර්ධනය වෙන්නේ නැති, ඒ වර්ධනය වීම තුළ ඔබට යම්කිසි අරමුණක් පාසල වෙන්න හදාගන්න ඇති. ඒක තමයි තාමත් වැදගත් වෙන්නේ. ඔබගේ පාසල් බවුන් ඔබට විශිෂ්ටයි. මගේ පාසල් බවුන් මට විශිෂ්ටයි. අපි කවුරුත් අපේ පාසලට ආදරේ. අපි කවදා හරි මේ පාසලෙන් නික්මලා යනකොට මේ පාසලේ අපේ පාසලට බ්‍රෑන්ඩ් එකක් වෙලා යන්න පුළුවන් වෙනවා. S2 මූණේ අංගපසංගවල ඒක පොඩි වුණාද කියලාවත් ලොකු වුණා කියලාවත් අවශ්‍ය වෙනසක් වෙන්නේ නැහැ. තාමත් පොඩි මිනිස්සු රටවල් වල ජනාධිපතිවරු වෙලා තියෙනවා. අඩි 7-8 අය නිදා ගන්න. ශරීර ශක්තිය නෙවෙයි පෞරුෂය කියන්නේ. ඒවා වෙනුවෙන් කරලා හඳුනා ගන්න. ඒ පෞරුෂයක් තියෙන එක තමයි ඔයගොල්ලෝ ශික්ෂණායක වෙලා තියෙන්නේ. විෂයබාහිර ක්‍රියාකාරකම් එක්ක අධ්‍යාපනය කරන්න බෑ කියන සංකල්පයකට දැන් ඇවිල්ලා තියෙනවා. ටියුෂන් මාෆියාවත් එක්ක ක්‍රීඩාව, සෞන්දර්යය එක බාධාවක් නොවේ. අනුතුරුව වැඩමුළුවට සහභාගී වූන්ට සාධක පත්‍ර ප්‍රදානය කිරීම සිදු කරනවා. අපි හිතුවේ නැති විදිහට අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පොඩිප කිව්වොත් මේකෙන් අපි ගොඩක් දේවල් ලබා ගත්තා. එකමුතු බව වර්ධනය වුණා. නිර්මාණශීලී චින්තනය, සහයෝගිතාවය, විනය, කායික. ඇත්තටම කිව්වොත් මගේ ගොඩක් හැදෙන දේවල් තිබ්බා. මම මෙතනින් හදාගත්ත ලොකු දෙයක් තමයි අපි ටීම් වර්ක් එකක් කරන අපිට සමගිය නෑ ඇත්තටම. මොකද අපි ටීම් එකේ ඉන්න ලොකුම එක්කෙනා පොඩිම එක්කෙනාට අහුම්කම් දෙන්නේ නෑ ගොඩක් වෙලා. අපි අයියෙන් උනාට අපි මල්ලිලාට අහුම්කම් දුන්නා. මල්ලිලා තියෙන දේවල් කරා. ඒ කරපින්ද අපි මේ අදාළ ක්‍රියාකාරකම් වලින් මේ විදිහට අපි ජය ගත්තා. ඇත්තටම සතුටුයි. සමගිය කියන්නේ කියන දේ අපි ඒ විදිහට කෝට්ටේ ආනන්ද ශ්‍රාශාලය සහ නුගේගොඩ සන්ත ජෝන් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟ සුවද හමුව මෙවර පැවැත්වුණේ නුගේගොඩ සන්ත ජෝන් විදුහලේදී. ඒ පසුගිය පෙබරවාරි 18 වෙනිදායි. කණ්ඩෑම් දෙකේ ක්‍රීඩකයින්ගේ සුවත්තා වර්ධනය කිරීමේ අරමුණින් මෙම සුහද හමුව වාර්ෂිකව සංවිධානය කරනවා. මෙවර එහි සත්කාරකත්වය දැක්වුවේ නුගේගොඩ සන්ත ජෝන් විදුහලයි. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති නිල්මිනී හාමිනේ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, ක්‍රිකට් කණ්ඩායම, ආදිශීෂීන් ඇතුළු පිරිස සන්ත ජෝන් විදුහල් පිවිසුම අසලදී ඉතා හරසරින් යුතුව පිළිගනු ලැබුවා. මෙම අවස්ථාවට නුගේගොඩ සන්තචෝන් විදුහලේ විදුහල්පති ඩිලා නිශාන්ත ගුණරත්න මහතා, ආදිශ්‍ය සංගමේ සභාපති දේවක පෙරේරා මහතා, ආසන්නතම සභාපති මුරලි ධනරාජ් රාමරත්න මහතා, ආදි ක්‍රිකට් සංගමේ සභාපති හිරන් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ 25 වෙනි අවස්ථාව අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතේ ඔබ තමයි මේ වැඩගත්ම පිරිස වෙන්නේ ඔබ. ඔබ තමයි මේ පාසල් දෙකට ක්‍රීඩා කරන්නේ. හටනක් වුණත් එතන සුබද හටනක් තියෙන්නේ. අපි පාසල් දෙක. එතකොට මේ පාසල් වල ගෙන ගන්නේ ජාතියේ දරුවෝ. එහෙනම් ජාතිය දරුවන්ට මේ ජාතිය පිළිබඳ හැඟීමක් තියෙනවා. පාසල පිළිබඳ හැඟීමක් තියෙනවා. තමන්ගේ ගෞරවය වගේම පාසලේ ගෞරවය සම්බන්ධව ලොකු හැඟීමක් තියෙනවා. ක්‍රීඩාවේ තියෙන ප්‍රධානම අරමුණ වෙන්නේ ප්‍රධානම පරමාර්ථය වෙන්නේ සහභාගීත්වය. ජය පැලඳුම කෙසේ වෙතත් සහභාගීත්වය තමයි තාමත් වැදගත් වෙන්නේ. මේ සියලු දේවල් අපි පාසල් වල සංවිධානය කරන්නේ ඔබ වඩා පෞරුෂවත් ආත්මාභිමානයෙන් යුතු වඩාත් හොඳ මහත්මයෙක් මේ සමාජයට දායාද කරනවා. මේ සමාජයේ කියන එක පුතේ වඩාත් පුළුල් වෙලා තියෙනවා අද වෙද්දී. ඉස්සර තමයි රටට ළමයි හැදෙන්නේ. දැන් අපි හදන්නේ ලෝකයට. මේ ක්‍රීඩා සහ විශේෂ සමගාමී කටයුතු වලින් කෙරෙන්නේ දරුවන්ගේ ජීවිතවල තියෙන කුසලතා නිපුණතා වලට අමතරව කියන මේ මුදු කුසලතා ඔපනංවන එක තමයි පුතේ සිද්ධ වෙන්නේ. මුදු කුසලතා ඇතුළේ තියෙනවා පුතේ ඉවසීම, දරා ගැනීම, පරාජය, තමන්ගේ සිතුවිලි පාලනය කරගන්නේ කොයි ආකාරයෙන්ද? එහෙනම් මම සියලු දෙනාටම පුතේ බොහොම ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. මගේ පුතාලගේ මේ ජීවිත අවස්ථාව බොහොම ආදරෙන් ඵලදායකව මේක දිනා ගන්න.
මේ මහා තරගයේ පවණක් සඳහා අපි වැය කරනවා. ඉතින් මේවා අපිට ආණ්ඩුවෙන්වත් රජෙන්වත් කොහෙන්වත් ලබා දෙන්නේ නැහැ පුතේ. අපි හොයාගත යුතුයි. ඉතින් මේක පසුපස ගොඩාක් දාඩිය මහන්සියක් තියෙනවා පුතේ. තමන්ගේ පුතාගේ දුවගේ පන්තියට යන්න තියෙන රුපියල් 5000 පරිත්‍යාග කරපු ඒ ආදීශයන්ගේ කරමතින් තමයි පුතේ මේ දේවල් දුවන්නේ. ඒ තරම් කැපවීමක් කරන ආදීශයෝ ඉන්නේ. මම ආදාන සාසාරයේ ආදීශයත් ඒ ආකාරයෙන්ම ඉන්න ආදීශයෝ පිරිසක් ඉන්නේ. ආදීශ සංගමේ සමහරක් උදවිය ඉන්නවා පුතේ. ඒගොල්ලන්ගේ රැකියාවල් දාලා ඇවිල්ලා මේකට වැඩ කරන්නේ. අපේ ව්‍යාපාරවල විශාල වැඩ කොටසක් මගහැරලා තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ මොකුත් නෙමෙයි. ඕගලන්ට තියෙන ආදරයට, පාසලට තියෙන ආදරයට අපිට නොලැබිච්ච යම් දෙයක් තියෙනවා නම් ඕගලන්ට දෙන්න ඕනේ හින්දා. අපිට ඒ කාර්යෙ විග් මැච් එකක් ගහනවා කියන්නේ හීනයක් පුතේ. පාසලට වැඩ කරන්න සල්ලි නෑ, දෙමෝපියන්ට ලොකෝට සල්ලියක් තිබ්බේ නෑ පුතේ. අපි කොටු කාඩ් කපලා සල්ලි එකතු කරලා තමයි විග් මැච් ගහන්නේ. අද ඕගලන්ට බරක් නෑ. මේ අතර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සහ නුගේගොඩ සාන්තචෝන් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සුහද හමුව පසුගිය පෙබරවාරි 16 වෙනිදා දෙල්කඳ ඩීම්ස් වර්ල්ඩ් හිදී පැවැත්වුණා. මෙම සුහද හමුව සෑම මහා ක්‍රිකට් තරගයකටම කලින් වාර්ෂිකව සංවිධානය කරන්න. මෙවර එහි සත්කාරකත්වයේද සාන්තචෝන් විදුහල් ආදිශ සංගමයේ මගින් සිදු කළා. මෙම අවස්ථාවට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති නිල්මිනේ හාමිනේ මහත්මිය, සාන්තචෝන් විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක උපුල් ශාන්ත මහතා, සන්තචෝන් ආදිශ සංගමේ සභාපති දේවක පෙරේරා මහතා, සන්තචෝන් ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමේ සභාපති හිරන් පිරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ ප්‍රධානම දේ තමයි විශේෂයෙන් මේ පාසල් දෙකේ ආදීශ සංගම් දෙක බොහොම හිතවත්, බොහොම ලැබැඳි. ඒ කියන්නේ අනික් පාසල් වල වගේ නෙමෙයි. ගොඩක් පාසල් වල මේ තියෙන මේ ලැබැඳියාව බොහොම අඩුයි. නමුත් නුගේගොඩ සාන්තචෝන් විද්‍යාලය සහ ආනන්ද ශාස්ත්‍රාලය කියන්නේ ආදීශ සංගම් විශේෂයෙන් දෙකක් නෙමෙයි එකක් වගේ. ඇත්තටම හැමදේම මේ පාරක් ගිය පාරක් පහුගිය පාරවල වලත් අපි හැමතිස්සෙම හැමදේම කරේ එකා වගේ. ඒක සංගම් දෙකක් විදියට නෙමෙයි. මේ පාරත් එහෙමමයි. මේ හැම කාර්යයක්ම කරනකොට දෙගොල්ලෝ කතා කරගෙන, දෙගොල්ලෝගේ අදහස් වමාරු කරගෙන, දෙගොල්ලන්ට පහසු දෙන යොදාගෙන, දෙගොල්ලන්ට අපහසු තියෙන තා සාකච්ඡා කරගෙන තමයි ඉදිරියට ගියේ. ඉතින් මේක තමයි විය යුත්තේ. ඉතින් ලොකු අභියෝග අපිට තිබ්බා. ඒ අභියෝග හැම දෙයක්ම දෙගොල්ලෝ එකා වගේ ඉඳලා ජයගත්තා. සාධන විද්‍යාලය ස්තුතිවන්ත වෙනවා. අපි මේ තියාගෙන යන මේ සුවදත්තේ උපුල් කියන මම නැති වෙන්න පුළුවන්. අපේ දැන් මුර්ලි ගත්තොත් මුර්ලි කියන්නේ දැන් රවි අයියා අම්මා අමතක කරන්න රවිය ශාමල්ලායිලා ඉන්න. මොකද ඒගොල්ලෝ අති ජේෂ්ඨයෝ. ඒගොල්ලන්ගේ අයිකන් එක තමයි උපුල් මල්ලි කියලා කියන්නේ. නැත්නම් ශාමල්ලායියා අපි නැති වුණත් කවුරු නැතුවත් මේවා දිගටම යන්න ඕනේ. ඉතින් අනිමුන් සදා මම හරියම අවංකව මම කිව්වේ මේවා අපි ගෙනියමු. අපි පිටිපස්සේ ඉඳන් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. අපි ඉතින් අනිත් පාසල ඔක්කොමටම ආදර්ශයක් වෙන්න මේ බිග් මැච් එක කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉකට අවසන් කරනවා. මෙහිදී සාන්තචෝන් විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතාගේ උපන්දිනයද මෙහිදී සැමරුවේ පාසල් දෙකේම ආදිශීන්ගේ සහභාගීත්වයෙන්. නුගේගොඩ සන්ත ජෝන් විදුහලේ ශිෂ්‍ය බඩ කණ්ඩේ සිසුන්ට කඳවුරු ගතවීමේ සහතික පත්‍ර ප්‍රදානය පාසල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ පසුගිය පෙබරවාරි 17 වෙනිදායි. නුගේගොඩ සන්ත ජෝන් විදුහලේ ශිෂ්‍ය බඩ කණ්ඩේ 2024 වර්ෂයේ සමස්ත ලංකා කඳවුරු ගතවීමේ සහතික පත්‍ර සේවා පදක්කම් ලබා දීම වෙනුවෙන් මේ උත්සවය පැවැත්වුණා. ඒ ජාතික ශිෂ්‍ය බඩ බලකායේ විෂයන බලයනී අභිනව අනදින නිලධාරී හිරපු මුලස්න සෞන්දර්ය මාලික නිලධාරී එක ලුතිනන්ට් කර්නල් නිශාන්ත ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍ය බඩ බලකායේ විෂයන බලයනී විධායක අධිකාරී මේඩි සුභානි රසායනික ප්‍රාන්දු මහත්මිය, විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, නියෝජ්‍ය විදුහල්පති සඳුන් මෛත්‍රීගේ මහතා, සහකාර විදුහල්පති මේඩි යුෂ්මන්ත ප්‍රේමරත්න මහතාට පිරිසක් එක්ව සිටියා. මේ දරුවන්ගේ ශිෂ්‍ය අභිමානය තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ. මේක අනිත් දරුවෝ දකින්න ඕන. මේ දරුවන්ට හැඟීමක් ඇති වෙන්න ඕන. විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළ ශිෂ්‍ය බඩ තූර්ය වාදක ඛණ්ඩය සඳහා හොඳ තැනක් පාසල තුළ නිර්මාණය වෙලා තියෙනවා. අපිටත් මේ වගේ අවස්ථාවන් ඉදිරියේදී ලබා ගන්න පුළුවන්.
පාසල් කාලය තුලදී අධ්‍යාපනයට වගේම විෂය සමගාමී කටයුතු වලට අපි මේ ගත කරන කාලය කැප කරන්න පුළුවන් කියන හැඟීම දරුවන්ට ඇති කරගන්න තමයි අපි අද දිනේදී මේ වැඩසටහන මේ ආකාරයෙන් ක්‍රියාත්මක කළේ. ශිෂ්‍ය මට තූර්වාදක කණ්ඩායම දරුවෝ සියලු දෙනාට මම සුබ පතනවා. මම දකිනවා මේ පාසල තුල ඔබ කරන කැපවීම. ශිෂ්‍ය මට බලකායක් වගේ පවත්වන්නේ තූර්වාදක තරගාවලිය සඳහා ඔබ මේ පාසල නියෝජනය කළා, පාසලට කීර්තියක් පත් කළා දුන්නා. ඒ වගේම අනිකුත් තරගාවලිට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙන පුතේ ඔබ විශිෂ්ටයි පාසලට. මම මේ පාසලේ 2006 ඉඳලා 8 වෙනකම් මම මෙහි තූරු වාදන පුහුණු කිරීම වලට සම්බන්ධ වුණා කර්නල් දයානන්ද සිල්වා සර්ගේ ආරාධනාව පරිදි. ඒ කාලේ විශිෂ්ට තත්ත්වයක් තිබුණා. මම හිතුවා දැටත් හොඳයි මම ආද අහගෙන හිටියා වාදනය කරනවා. ඉතා විශිෂ්ට වාදනය කරනවා. ඒත් බස්නාහිර පළාතේ තියෙන තූරු වාදන කණ්ඩවලින් සෑහෙන මට්ටමක් තියෙන තූරු වාදන කණ්ඩයක් තමයි මේ සාන්ත ජෝන් විද්‍යාලයේ තූරු වාදන කණ්ඩය. ශිෂ්‍යපට කටයුතු වලට ඔබ දායක වෙන්න. බෑන්ඩ් එකට විතර නෙමෙයි ඔබට පැටුන් එකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක පෞරුෂය හදා ගන්න ඕනේ. ඔබට කෙලින් හිටගෙන ඉඳ උගන්වනවා. ඔබට ඇවිදින්නේ කොහොමද කෙලින් කියලා උගන්වනවා. ඇඳුමක් අඳින්න උගන්වනවා. කෑම ගන්න කොහොමද? වැසිකිළිය පාවිච්චි කරන්නේ කොහොමද? මොලේ කල්පනා කරලා වැඩක් කරන්නේ කොහොමද? මේ ඔක්කොම දේවල් උගන්වනවා. අපි හිතන්නේ මේ වම දකුණ ගහන එක විතරයි කියලා නෑ. ගොඩාක් දේවල් උගන්වන විෂයක් තමයි ශිෂ්‍යපට ව්‍යාපාරය. අනතුරුව සාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍ය බටහින්ට 2020 වර්ෂයේ සමස්ත ලංකා කතරගත වීමේ සාතික වර්ෂ සේවා පදක්කම් ලබා දීම සිදු කරනවා. ඊළඟට මාසල් SSV ඊළඟට Lance Corporal Akash AKDRR හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ 90 වෙනි සංවත්සර සැමරුම් උත්සවය පසුගිය පෙබරවාරි 12 වෙනිදා ආරම්භ වුණා. එහි සංස්කෘතික ප්‍රසංගය ආරම්භ වුණේ නුගේගොඩ සාන්ත ජෝන් ආදිශ සංගමේ සභාපති දේවක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ 90 වෙනි සංවත්සර සැමරුම වෙනුවෙන් ශ්‍රීපාලි මේලා වෙළඳ ප්‍රදර්ශනය සහ සැනකෙළිය සංවිධානය කර තිබුණා. ඒ විද්‍යාලීය පරිශ්‍රයේදී මෙහි සමාරම්භක උත්සවය පසුගිය 12 වෙනිදා ආරම්භ කෙරුණු අතර එදින පස්වරුවේ සංස්කෘතික ප්‍රසංගය ආරම්භ කෙරුණා. ඒ නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදිශ සංගමේ සභාපති දේවක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලන හා පිරිවෙන් අධ්‍යාපනාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මන් පද්මකුමාර මහතා, හොරණ ප්‍රාදේශීය ලේකම් KDS සජීවනී මහත්මිය, හොරණ ශ්‍රීපාලි විදුහලේ විදුහල්පති අනුෂා දමයන්ති මහත්මිය, හොරණ ශ්‍රීපාලි විදුහලේ ආදිශ සංගමේ කොළඹ සංගමේ සභාපති නයනා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම සංස්කෘතික ප්‍රසංගය හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් විදහා දැක්වූ මනරම් නර්තනාංග රැසකින් විචිත්‍රවත් වුණා. සාන්ත ජෝන් විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම මාර්තු මාස 23 වනදා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි. බාලදක්ෂ සහකාර දිස්ත්‍රික් කොමසාරිස්වරුන් ලෙස නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ 50 වන කුලබ බාලදක්ෂ කණ්ඩායමේ සමාජිකයින් වන දේශාන් මිලින්ද, මිරාල් ප්‍රියංග, මිහිර ප්‍රනීත් සහ සී ජනරංගන යන මහත්වරුන් පත්ව තිබෙනවා. කොටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ශිෂ්‍ය නායකයින් අතර සුවදත්වය වර්ධනය කිරීමේ සුවද හමුවක් පසුගිය පෙබරවාරි 20 වනදා පැවැත්වුණේ සාන්ත ජෝන් විදුහලේදී. සාන්ත ජෝන් විදුහලේ හිටපු විශිෂ්ට බොක්සින් පුහුණුකරු දිවන්ගත UAT සුමනපාල මහතාගේ පුත් ආදි බොක්සින් ක්‍රීඩක ලහිරු චාමිකර උඩුවෙල ආරච්චි මහතා පාසල් පරිශ්‍රයේ ඉදිවන නව බොක්සින් වලල්ල සඳහා කෝණ පෑඩ් 4ක් ආදි බොක්සින් ක්‍රීඩකයන්ගේ සංගමය වෙත පරිත්‍යාග කළා. පසුගිය පෙබරවාරි 27 වනදා මෙම පරිත්‍යාගය සිදු වුණ අතර එම අවස්ථාවට ආදි බොක්සින් ක්‍රීඩකයන්ගේ සංගමේ සභාපති සහ කමිටු සමාජිකයින් කිහිප දෙනෙක් එක්ව සිටියා.
2001 වසරේ සන්ත ජෝන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි කසුන් ගුණසේන මහතා පසුගිය මාසයේදී වනට පැමිණ සිටි අතර ඔහු පසුගිය පෙබරවාරි 29 වනදා පාසලට පැමිණ ක්‍රිකට් පන්දු පෙට්ටි දෙකක් පාසලට පරිත්‍යාග කළා. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් පසු හමු වෙමු ක්‍රීඩා පුවත් සමගින්. Trust. What is trust? To be assured that you have the solution no matter how hard the task. With products made to be tested in the most demanding conditions. Without any limits. Abro, for 3/4 of a century, has manufactured and distributed products with the highest quality that constantly exceeds the most extreme conditions. So rest assured, with Abro products, there is nothing your vehicle cannot get over. Abro, a trusted name worldwide. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගයේ නිල මාධ්‍ය හමුව පසුගිය පෙබරවාරි 17 වෙනිදා පැවැත්වුණා. ඒ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය පරිශ්‍රයේදී ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගයේ 25 වෙනි මහා තරගයේ කුසලාන එළි දැක්වීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණා. මේ පාසල් දෙකේ විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට පාසල් දෙකේ ආදිශිෂ්‍ය සංගම්, ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම් නියෝජිතයන් මෙන්ම පාසල් දෙකේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයන්ද එක්ව සිටියා. මෙහිදී 25 වෙනි මහා ක්‍රිකට් තරගයේ කුසලාන එළි දැක්වුණේ විද්‍යාල දෙකේ ක්‍රිකට් නායකයන් විසින්. ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගයේ 25 වෙනි ක්‍රිකට් ගැටුමේ පළමු ඉනිමේ ජය ලැබීමට නුගේගොඩ සන්ත ජෝන් විදුහල සමත් වුණා. මෙම තරගයේ පසුගිය පෙබරවාරි 21 සහ 22 දෙදින තුල පැවැත්වුණා. නුගේගොඩ සාන්තචෝන් විද්‍යාලයේ සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර 25 වන ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගය පසුගිය පෙබරවාරි 21 සහ 22 දින තුල පැවැත්වුණේ කොළඹ පීසරා ඕවල් ක්‍රීඩාංගණයේදී. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සත්කාරකත්වය දැක්වූ මෙවර මහා ක්‍රිකට් තරගයේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා, සාන්තචෝන් ආදිශිෂ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු අනුෂ සමරනායක මහතා, පාසල් දෙකේ විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. නුගේගොඩ සාන්තචෝන් විද්‍යාලීය කණ්ඩායම මෙවර අනුසර ප්‍රනාන්දු මෙහෙයවූ අතර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රිකට් කණ්ඩායම සෙයාදු අබුත්තහීර් අතීෆ් විසින් මෙහෙවනු ලැබුවා. 25 වෙනි මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් කාසිය වාසිය උරගා බැලීමට විශේෂ කාසියක් මෙවර නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. තරගයේ කාසිය වාසිය දිනාගත් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ නායක එස්.ඒ. අතීෆ් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලයේ ලකුණු ලබා ගැනීමට පෙර පළමු කඩුල්ල දවා ගැනීමට සන්ත ජෝන් පන්දු බලෑනිය සමත් වුණා. තේපානයෙන් ටික වේලාවකට පසු ශාස්ත්‍රාලයේ සියලු ක්‍රීඩකීන් ලකුණු 150කට දැවී ගියා. මෙහිදී හුදකලා සටනක නිරත වෙමින් විශිෂ්ට ප්‍රතිහාරමයකට නිරත වූ පෝෂිත මදනායක පන්දු 149කදී ලකුණු 70ක් රැස් කළා. ඒ 4 පහර 6ක් සහ 6 පහර 2ක් සමගින්. පන්දු යැවීමේදී සන්තචෝන් විද්‍යාලයේ පියුමාල් දෙව්රංග ලකුණු 38කට කඩලු 4ක් දවා ගත්තා. ඒ සමස්ත තරගයේ හොඳම පන්දු යැවීමයි. ඊට අමතරව අනුසර ප්‍රනාන්දු කර්ණ ප්‍රබුද්ධිත සහ ඉමෙත් සංසිලු කඩලු දෙක බැගින් බිඳ දැමුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්තචෝන් කණ්ඩායම පළමු දිනේ අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබා සිටියා. තරගයේ දෙවන දිනේ සටන්කාමී නිමක් ක්‍රියාත්මක කළ සන්ත ජෝන් ක්‍රීඩකයින් කඩලු 7ක් පමණක් දැවී ලකුණු 216ක් රැස් කළා. එහිදී අනර්ගී නිමක් ක්‍රීඩා කළ නායක අනුසර ප්‍රනාන්දු පන්දු 150කදී ලකුණු 160ක් ලබා ගත්තේ 4 පහර 17ක් එල්ල කරමින්. ඊට අනගි සහයක් ලබා දුන් ආරම්භක පිතිකරු කලන ප්‍රබුදිත පන්දු 154කදී 4 පහර 4ක් සමගින් ලකුණු 44ක් රැස් කළා. පන්දු යැවීමේදී ආනන්ද ශාස්ත්‍රාලයේ නදිල් පෙරේරා සහ සදෙව් ඉන්දීප කඩලු 3 බැගින් බිඳ හෙළුවා. ලකුණු 216ක් ලබා සිටියේදී සාන්තචෝන් කණ්ඩායම ඉනිම අත්හිට වූ අතර එයනු ලකුණු 66ක් පසුපසින් සිටියේදී පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලය කඩලු 4ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමෙන් පසු ඉනිම අත්හිට වනු ලැබුවා.
තරගය පිළිබඳව විද්‍යාල දෙකම ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරනවා. ඒක සුබ පතනවා අපේ දරුවන්ට. දෙවැනින්ම වෙනුවෙන් ආනන්ද ශාස්ත්‍රාලයේ ආරම්භක පිතිකරු නිතීෂ් කමලසූරිය පන්දු 60කදී 4 පහර 5ක් සහ 6 පහර 2ක් සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 50ක්. ඊට අනගි සහයක් දුන් සදෙව් ඉන්දීප පන්දු 50කදී 4 පහර 5ක් සහ 1 6 පහරක් සමගින් ලකුණු 41ක් හිමි කරගත්තා. පන්දුවීමේදී සඳුන් දෙව්මින ලකුණු 28කට කඩලු 2ක් බිඳ හෙළුවා අතර මොහොමඩ් මිෂාල් සහ අනුසර ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. ඒ අනුව ලකුණු 79ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත ජෝන් ක්‍රීඩකින් දිනය අවසන් වන විට පන්දු අර 5කදී කඩලු 2ක් සෙවී ලකුණු 21ක් ලබා සිටියා. තරගයේ දෙවැනි දිනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ශ්‍රී ජයවර්ධනපුර හටනේ දෙවැනි මහා ක්‍රිකට් තරගය සඳහා සන්ත ජෝන් විද්‍යාලයට නායකත්වය දුන් ඉන්දික කෝදාගොඩ මහතායි. මෙම අවස්ථාවට විද්‍යාල දෙකේ විදුහල්පතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සන්ත ජෝන් විද්‍යාල කණ්ඩායමේ පියුමාල් දෙව්රංග සම්මාන දිනාගත් අතර තරගයේ දක්ෂතම පිතිකරු ආනන්ද ශාස්ත්‍රාලයේ පෝෂිත මදනායක 25 වන ශ්‍රී ජයවර්ධනපුර හටනේ විශිෂ්ට ශතකයක් හිමි කරගත් සන්ත ජෝන් කණ්ඩායමේ නායක අනුසර ප්‍රනාන්දු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ අනුව සමස්ත තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය නුගේගොඩ සන්ත ජෝන් විදුහලට හිමි වුණා. මම ඇත්තටම ෆස්ට් ඉනිංස් එකේ සෙන්චුරි ලබා ගන්න මට ඒක ගොඩක් සතුටුයි. තරගයේ වීරයා වීමේ තවත් ගොඩක් සතුටුයි. ෆස්ට් ඉනිංස් අපි ඉන්න ඇත්තටම ඒක ගොඩක් සතුටුයි. අපේ කෝච් අපේ දෙමව්පියෝ ඉස්කෝලේ ඕමි එක ප්‍රින්සිපල් වැඩි ගොඩක් කට්ටියක් උදව් කරා. ඒකේ ගන්න ඊපස්සේ අන්නේ හොඳට කරා. තමයි මායිටි කොහොමද ගන්න. ඕනේ ගොඩක් ලබන්න කරා. ඉතිවල්ලා අපේ ඉතලා ඉස්කෝලේ ඉක්කොටට සාර්ථක අවසන් වුණා. නමුත් අපිට පළවෙනි ඉනිම ජයග්‍රහණය ගන්න බැරි වුණා. මම හිතන්නේ සාන්තුවන විද්‍යාලය ඇත්තටම දක්ෂයි. විද්‍යාලයට වඩා ක්‍රිකට් කියන්නේ එහෙම තමයි ඉදිරියනවා පරිදිනවා. නම් සතුටුයි. ඇත්තටම හරි සන්තෝෂයි කියන්නට මොන අභියෝගතා තිබුණත් මේ පාරත් අපි අසන්න වැඩේ විශේෂයෙන් ගෑනුන් ශාස්ත්‍රාලය පැත්තෙන් විශාල සහයෝගයක් හැමදාම ශාස්ත්‍රාලය ආදීශව අපිට දෙනවා. ඒ වගේම මේ පාර ඊට වඩා එහා ගිය පොඩි සහයෝගයක් ලැබුණා. මොකද අපේ විදුහල්පතිවරුන් දෙදෙනා සමකාලීනයි. ඒගොල්ලෝ ස්ටාෆ් දෙකත් යාළුකමින් තමයි වැඩේ කරේ. ඉතින් අපිට හරි පාසිනා වැඩේ කරගෙන ඒගොල්ලෝ එකා වගේ අපිත් එක්ක එකටම හිටියා. මේ අතර මෙවර මහා ක්‍රිකට් තරගයේ සජීවී දර්ශන විසුරුවා හැරීමට සන්ත ජෝන් විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ පියවර ගත්තා. විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතාගේ අනුශාසනා පරිදි මාධ්‍ය ඒකකයේ බාර ආචාර්ය ඉනෝකා ගුණවර්ධන මහත්මියගේ මෙහෙයවීමෙන් සිසුන් විසින්ම මෙම තාක්ෂණ සහ මාධ්‍ය මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයක්. දෙදහස් 25 ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් ගැටුමට සමගාමීව පැවති ශිෂ්‍ය නායකයින් අතර ක්‍රිකට් තරගයේ ජය සාන්ත ජෝන් විදුහලට හිමි වුණා. ගුරුවරුන් අතර සහ ආදිශ්‍යයන් අතර තරග ජය හිමි වූයේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයටයි. ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් ගැටුමට සමගාමීව නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවති ශිෂ්‍ය නායක කණ්ඩායම් අතර ක්‍රිකට් තරගය පසුගිය පෙබරවාරි 7 වෙනිදා පැවැතුණා. ඒ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රීඩාංගණයේදී මෙහිදී කාසියවාසිය දිනෝ සාන්ත ජෝන් කණ්ඩායම පළමුවෙන් පන්දුර පහර දීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ශිෂ්‍ය නායක කණ්ඩායමට ආරාධනා කළා. එහිදී ඔවුන් පන්දු වාර 10 අවසානයේදී කඩලු 9කට ලකුණු 86ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝන් ශිෂ්‍ය නායකයින් පන්දු වාර 8කදී කඩලු 4ක් පමණක් දැවි ලකුණු 91ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. මේ අතර නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරුන් අතර තරගයේද පෙබරවාරි 7 වෙනිදා පැවැත්වුණු අතර එහිදී මුලින් පන්දුර පහර දුන් සාන්ත ජෝන් ගුරුවරුන් කඩලු 8කට ලකුණු 106ක් ලබා ගත්තා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරුන් එම ලකුණු සංඛ්‍යාව පසු කරමින් ජය හිමි කරගත්තා. පාසල් දෙක අතර ගුරුවරයන්ගේ තරගයේ මුලින් පන්දුර පහර දුන්නේ සාන්ත ජෝන් ගුරුවරයන්ගේ කණ්ඩායමයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයන්ගේ කණ්ඩායම එම තරගයේ
ජය හිමි කරගත්තා. අපේ යුගයේ වෙනකොට අපි කොයිතරම් අපේ චරිතායනය වෙලා තියෙනවද අපිට. හැබැයි අලුත් දරුවන්ට මේ දේවල් කොයිතරම් අභියෝගයක් වශයෙන් තියෙනවද මේක අපි පුරුදු පුහුණු කළ යුතු තත්ත්වයක තියෙනවද කියලා ගුරුවරුන් වශයෙන් හඳුනාගත යුතු අත්දැකීම් කීපයක්ම අද අපි ලැබුවා. මේක තමයි අලුත් තත්ත්වය. මේ තත්ත්වයන් යටතේ අපි හැමෝටම දරුවන්ගේ ජීවිත සහ අනාගතය සම්බන්ධයෙන් අති විශාල වගකීමක් වගේම අභියෝගයක් තියෙන බව පේනවා. මම අද දවසෙන් ගත්ත පාඩම එක. අපි සියලු දෙනා එකතු වෙලා මේ සහභාගීත්වය දැක්ුවේ අපේ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා සියලු දෙනාට මේ අවස්ථාවට සම්බන්ධ පිළිබඳව විශේෂම ආදිසංගමයට ලොකු කැපකිරීමක් කරනවා මගේ විද්‍යාලෙත් මම හිතන්නේ ආරසං විද්‍යාලේ. අපි මේක ජය පරාජය බලාපොරොත්තු වෙන්නේ මේ අපි ඉදිරිපත් උනේ. විශේෂයෙන් මම ඕනම ඒ අවස්ථාවකදී මමත් ඒ තරගවලට සහභාගී වෙන්නේ. දරුවන්ට අපි ආදර්ශයක් සපයන්න ඕනේ. අපිට තාමත් ඒ විනය ආරක්ෂා කරගෙන මේ ක්‍රීඩා කරන්න පුළුවන් කියන එක දරුවන්ට පෙන්නන්න. ඒක නිසා ඒකෙන් දරුවන් පාඩමක් ඉගෙන ගත යුතුයි. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් ගැටුමට සමගාමීව නුගේගොඩ සාන්තිජෝන් විද්‍යාලයේ සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවති ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගය පෙබරවාරි 4 වෙනිදා පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දෙනා පළමුවෙන් පන්දුර පහර දුන් සාන්තිජෝන් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 116ක් පමණයි. ඉන්දික කෝදාගොඩ ලකුණු 32යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය කඩලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා. ලකුණු 6ක් ලබා ගනිමින් පෙරේරාලු හිමි විජේක ජයග්‍රහණයක්. කට්ටියගෙන් ඔක්කොම සහයෝගය අපිට හම්බ වුණා. සෙන්ට් ජෝන්ස් එකටත් අපේ ෂෝත්තත්තේ මම නම් හැමදාම කිව්වේ කවුරු දිනත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ දිනන්න ගහන මෙත් නෙවෙයි. සෙන්ට් ජෝන්ස් පොඩි කොල්ලෝනේ දැක්ක මණ්ඩියක් බය වුණා. බොරු කියන්නේ දෙයක් නැහැ. උපුලා හැම ඇත්ත කියන්නේ. අපේ අංකල්ලා ටික ඊට වඩා දක්ෂයි කියලා හිතනවා. ඉතින් ජයග්‍රහණ සතුටුයි. නමුත් මම ජයග්‍රහණේ වඩා මගේ ජීවිතේ හැමදාම තියෙන්නේ සහභාගීත්වය. මේකෙන් තමයි අපේ සෙන්ට් ජෝන්ස් විද්‍යාලය සහ අපේ අතර තියෙන ආදි ශිෂ්‍යයන්ගේ සම්බන්ධතාවය සුවදත්වය වර්ධනය වීම. ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක්. මම අහලා තියෙන විදිහට මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි. එතකොට මේ මහත්මා ගති ප්‍රදර්ශනය කරමින් හැදෙන වැඩෙන පරපුරට ලොකු ආදර්ශයක් ලබා දෙමින් ඔබ දැක්තු ක්‍රීඩා සීමිතය මා ඉතාලි කරනවා. ඒ වගේම මේ සහෘදත්වයේ සදාකාලයටම රැඳේවා සාන්තිජෝන් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පින්බිම අතර තියෙන මේ සහෘදත්වය සදාකාලයටම රැකේවා ආශිර්වාදනය කරනවා. අපිට හරි සතුටක් දැනෙනවා පාසල් දෙකටම. තවමත් ඔබ පාසල් දෙකත් එක්ක ඉන්නවා. ඒක හරි සතුටුයි. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ පාසල් දෙකේම ඒ සුවදත්වය වර්ධනය කරගනිමින් අපි සියලු දෙනාත් එක්ක එකතුව මේ දරුවන් වෙනුවෙන් තවදුරටත් ඉදිරියට ක්‍රිකට් සංග්‍රාමය තවදුරටත් පවත්වාගෙන යන එක. සුබ පතනවා අසිරු දෙනාටම. තරගයේ හොඳම පිතිකරුවා ලෙස සම්මාන හිමි කරගත්තේ නුගේගොඩ සාන්තිජෝන් විද්‍යාලයේ ඉන්දික කෝදාගොඩයි. හොඳම පන්දු යවන්නා සහ තරගයේ වීරයා සම්මාන දෙකම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම සතු වුණා. 77 වෙනි නිරාජ්‍යෝත්සවයේ සමරන දවසේ මේ ක්‍රිකට් තරගයේ සංවිධානය කර සිටිනමින් මේ සංවිධායක මණ්ඩලයට අපේ සියලු මාධ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝටම අපේ ස්තුතිය පිළිනමනවා. සාන්තිජෝන් ක්‍රීඩා පිටියෙන් වාර්තා වූ තවත් පුවත් කිහිපයක් දැන්. පසුගිය පෙබරවාරි 7 වෙනිදා සිට 14 වෙනිදා දක්වා ඊසාන දෙක චීනයේ හෙයිලොං ජියැන් හිදී ආසියානු සීත ඍතු ක්‍රීඩාවල පැවති අතර ඊට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සිව් දෙනෙකු සහභාගී වුණා. මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙස සහභාගී වූයේ සාන්තිජෝන් විදුහලේ ආදිශිෂ්‍ය චන්දන පෙරේරා මහතායි. 25 වන ශ්‍රී ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගය දෙවන දිනේ නැරඹීමට පැමිණි සියලු සිසුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීමට ආශිෂ් සංගමේ 99 වර්ෂ කණ්ඩායම මෙවර පියවර ගත්තා. දෙවැනි වරට සංවිධානය කළ මෙම වැඩපිළිවෙල යටතේ සිසුන් 600ක් පවන පිරිසකට සහ දෙමව්පියන් පිරිසකටද සංග්‍රහ කිරීමටයි පියවර ගත්තේ. ශ්‍රී ලංකා පාසල් ජය ක්‍රීඩා සංගමය සංවිධානය කළ 17 වන දීප ව්‍යාප්ත ආධුනික පිහිනුම් තරඟාවලිය පෙබරවාරි 13 සිට 16 දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාංගණයේදී පැවැත්වුණා. එහිදී වයස අවුරුදු 12න් 15 මීටර් 50 නිදහස්සාර පසුබසාර සහ මිශ්‍රාරයන් සෞසියාලයන්ගෙන්ම දිවයිනේ දක්ෂතම ක්‍රීඩකයන් 24 දෙනා අතර පැමිණීමට සාන්තිජෝන් විදුහලේ ඉසුක දම්යුරු සමත් වුණා. පසුගිය පෙබරවාරි 16 සිට 19 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ බොක්සින් මළල්ලේ පැවති සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ බොක්සින් තරගාවලියේදී සාන්තිජෝන් විදුහල රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනාගත්තා. ඒ සමගින් අදට ජෝනියස් නිවුස් අවසන්. යලි හමුවීම අප්‍රේල් 10 වෙනිදා. සිංහල දෙමළ අලුත් අවුරුද්දත් එක්ක යලි හමුවෙමු. සුබ දවසක්.
Thank you.